ජීවිතය අමාරුයි කියන එකයි ජීවිතය අවසන් කියන එකයි එකක් නෙවෙයි. එක දෙකක්. අද ඔයාට කිසිම දෙයක් හරියන්නේ නැති වෙන්න පුළුවන්. අද ඔයා ආදරය කරපු කෙනෙක් ඔයාව අත්හැරලා දාලා ගියා වෙන්නත් පුළුවන්. ඔයා ආසාවෙන් හිටපු ජොබ් එක අද ඔයාට නොලැබුණා වෙන්නත් පුළුවන්. ඔයාට සල්ලි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔයාට ගෙදර ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ මොකක්වත් නැත්තම් කිසිම හේතුවක් කියාගන්න බැරුව ඔයාටම ඔයාව එපා වෙලා තියෙන්නත් පුළුවන්. ඔය මොන දේ වුණත් ඔයාට මට කියන්න තියෙන්නේ අද දවස කියලා කියන්නේ ඔයාගේ මුළු ජීවිතේම නෙවෙයි. පහුවෙච්ච දවස් වගේම අද දවසත් ගෙවිලා යනවා. එක දවසින් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් කියලා නම් ඒක ලොකු බොරුවක්. අද එක දෙයක් කරන්න පටන් ගන්න. ඔයාෙන් නැගිටින්න, කාමරේ අස් කරන්න. ඔයාට අද දවසේ කරන්න පුළුවන් පුංචි වැඩක් අරගෙන ඒක ඔයාගේ උපරිමයෙන් අවසන් කරන්න. ඊට පස්සේ හෙට ඊළඟ පියවර තියන්න. මොකද ජීවිතය ගොඩනැගෙන්නේ එක ලොකු පියවරකින් නෙවෙයි. පුංචි පුංචි පියවරවල් ගොඩක් එකතු වෙලා. ඒ නිසා ඔයාටම කියන්න. අද දවස ඇතුළත මගේ මුළු ජීවිතේම මට වෙනස් කරන්න බැරි වුණාට එක පුංචි පියවරක් මම මගේ ජීවිතය වෙනුවෙන් තියනවා. ඒ පියවර මගේ උපරිමයෙන් මං අවසන් කරනවා කියලා. දවසක ආපහු හැරිලා බලනකොට ඔයාටම තේරෙයි ඔයා ඔයාගේ ජීවිතේ අලුතින් ලියන්න පටන් අරගෙන කියලා. ඉතින් මතක තියාගන්න ඔයා ප්‍රමාද වෙලා නැහැ. ඔයා අතරමං වෙලත් නැහැ. ඔයා ඉන්නේ අලුතින් ජීවිතේ ලියන ගමන්. ඉතින් ඔයාට කියාගන්න බැරි දේවල් ආයෙ දවසක අපි කතා කරනකම් පරිස්සමෙන් ඉන්න.